මම අද ඔයාලට කියලා දෙන්නේ DOL සර්කිට් එකක් හදාගන්න විදිහ. මේක ඕවර්ලෝඩ් එකක් භාවිතා කරන්නේ නැතුව අපි හදන DOL සර්කිට් එකක්. ඒකෝර මේක මම පාවිච්චි කරලා තියෙනවා. දැනට මට පවර් එක දෙන්න ඕනේ හින්දා 2 pole MCB එකක්. එතකොට කන්ටැක්ටර් එකක් ඔයාලා පාවිච්චි කරන මොඩියුලේ අනුව මෝටරයක් හරි මොකක් හරි භාණ්ඩයක් අනුව ඒකට අනුව ඇම්පියර් එක ඔයාලා සිලෙක්ට් කරගන්න. එතකොට පුෂ් බටන් එකක් ඕන වෙනවා අපිට. normally close එකක් normally ඕපන් එකක් ඕන වෙනවා. එතකොට මම මේ ඔන් ඔෆ් වෙනවා කියලා පෙන්නනවා. ලයිට් එකක් පාවිච්චි කරලා තියෙනවා. අපි බලමු එතකොට මේකේ වයරින් එක ගහන්නේ කොහොමද කියලා. මේකේ නිව්ට්‍රල් වයර් එක ඩිරෙක්ට් කන්ටැක්ටරේ A2 කියන පොයින්ට් එකට සම්බන්ධ කරන්න ඕන. A2 එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේකේ MCB එකේ ලයිව් වයර් එක පුෂ් බටන් එකේ කොළ පාට කියන පුෂ් බටන් එකට normally open එකට මේකේ නම්බර් තියෙනවා 1 2 කියලා. ඒක මාරු වුණා කියලා ගැටලුවක් නැහැ. සාමාන්‍යයෙන් අපි 1 කියන නම්බරයට තමයි සාමාන්‍ය ලයිව් වයර් එක දෙන්නේ ඉන් එක. ඒක මෙහෙම දීලා එතකොට මේකෙන් අපි අවුට් එකට වයර් එකක් දා ගන්න ඕන. ඒ අවුට් එකට දාන වයර් එක normally close එකේ 1 කියන පොයින්ට් එකට දෙනවා. එතකොට ඒ normally close කියන push button එකේ out එක අපි ඒකට වයර් එකක් දාලා දෙක කියන පොයින්ට් එකට තියලා ඒකේ අවුට් එක අපි ගෙනින්න දෙනවා. normally close එකේ අවුට් එක අපි ගෙනින්න දෙන්න ඕන A1 කියන පොයින්ට් එකට face wire එක. එතකොට අපි බලමු දැන් මේක මොකද්ද වෙන්නේ කියලා. MCB එක on කරාම on කරා මෙතන live wire එකට current එක එනවා. එතකොට push button එකේ මේ පැත්තට එනවා. එතකොට අපි බලමු මේක ගුවහම මොකද්ද වෙන්නේ කියලා. කන්ටැක්ටරේ අල්ලනවා. අතෑරියාම බටන් එක කන්ටැක්ටරේ ඕෆ් වෙනවා. එතකොට අපි මේක අල්ලගෙන ඉන්න විදිහට හදන්න ඕන කන්ටැක්ටරේ. එතකොට තමයි මේක DUL සර්කිට් එකක් වෙන්නේ. මම එතකොට කියලා දෙන්නම් ඔයගොල්ලන්ට ඒකට වයර් එක දාගන්න කොහොමද කියලා. එතකොට අපි මේ normally open එකට සම්බන්ධ කර live wire එක පැත්තට තව live wire එකක් සම්බන්ධ කරන්න ඕන. මෙහෙම සම්බන්ධ කරගන්න ඕන. ඒ live wire එක අපි කන්ටැක්ටරේ normally open කියලා පොයින්ට් එකක් තියෙනවා. ඒ normally open පොයින්ට් එකට එකක් දෙන්න ඕන. normally open point එකට දුන්නා. මේ කොළ පාට බටන් එකේ ඉන්න direct line එක. ඒක දීලා තියෙනවා normally open point එකට කන්ටැක්ටරේ. ඊට පස්සේ අපි normally close එකේ direct වෙන පැත්තට 1 කියන නම්බරයට තව වයර් එකක් දෙන්න ඕන.
දැන් ඔයාලට පැහැදිලි ඇති මම දීපු විදිහ. මේ ආකාරයට තමයි දීලා තියෙන්නේ. කන්ටැක්ට් එක ඇල්ලුවා, තැරියා. ඔය ආකාරයට තමයි දෙන්න ඕන. මේක ගිහුවම ඕෆ් වෙනවා. ඔයගොල්ලන්ට පෙන්නන්නම් පවර් එක දෙන විදිහ. මම ලයිට් එකක් පාවිච්චි කරනවා ඒකට ඔයාලට පෙන්නන්න. අපි මෙතනින් පෝල් බේකරෙන් මෙතන දීලා තියෙනවා ලයිව් වයර් එකක්. එතෙන්ට අපි තව ලයිව් වයර් එකක් සම්බන්ධ කරගන්න ඕන. ඒ මම මේ නිල් පාට වයර් එකක් සම්බන්ධ කරගන්න ඔයාලට ලේසි වෙනත් එක්ක. ඒ L3 කියන පොයින්ට් එකට ඒකේ අවුට් එකට මම දෙනවා ලයිට් එකේ වයර් එක. නියුට්‍රල් වයර් එක මෙතෙන්ට මම දෙනවා. එතකොට අපි මේකට නියුට්‍රල් එකකුත් දෙන්න ඕන. එතකොට මෙතනින් නියුට්‍රල් වයර් එකක් දෙන්න ඕන. ඒකට අපි MCB එකේ ගාවින් ගමු. එතකොට මම නියුට්‍රල් වයර් එක තියලා තියෙන්නේ L1 කියන පොයින්ට් එකට. මේ කන්ඩක්ටර් එක උඩ පැත්තෙන් L1 කියන පොයින්ට් එකට දීලා බලමු. පොඩක් බලන්න කරලා මොකද්ද වෙන්නේ කියලා. ඉන්ඩිකේටර් ලයිට් එක පත් වුණා. එතකොට අපිට රතු පාට ගෙවුවම ඕෆ් වෙනවා. මේ විදිහට තමයි ඩියුවල් සර්කිට් එක වයරින් කරන්නේ. මම ඔයාලට ආපහු පැහැදිලි වෙන්න පෙන්නන්නම්. ලයිව් වයර් එක අපි කෙලින්ම දෙන්න ඕන normally open කියන ස්විච් එකේ 1 කියන නම්බරයට. එතකොට ඒකෙන් එන අවුට් එක දෙන්න ඕන අපි normally close එකේ 1 කියන පොයින්ට් එකට. එතකොට normally close එකේ 2 කියන පොයින්ට් එකේ live wire එක අපි කෙලින්ම කන්ටැක්ටරේ A1 එකට දීලා තියෙන්නේ. එතකොට අපි normally open point එකට දෙන්න ඕන live wire එකේ direct supply එකක්. ඒක දීලා තියෙනවා කන්ටැක්ටරේ normally open point එකට. එතකොට normally close push button එකේ තියෙන එක ඒකෙනුත් අපි live wire එක ගන්න ඕන. normally open කියන push button එකේ එන input එක පැත්තෙන් තමයි අපි ඒක ගන්න ඕන. ඒක දීලා තියෙන්නේ 1 කියන නම්බරයට. 1 කියන නම්බරේ live wire එක අරගෙන කන්ටැක්ටරේ normally open point අනිත් පැත්තට දෙන්න ඕන. එතකොට තමයි සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ. එතකොට අපි on කරලා බලමු. push button එක ගෙවුවාම සර්කිට් එක සම්පූර්ණ වෙන්නේ. live wire එක මෙතන මේ normally open කියන point එකේ මේ wire එක හරහා තමයි කන්ටැක්ටරේ මේ සම්බන්ධතාවය හරහා තමයි මේ කන්ටැක්ටරේ ඔපරේට් වෙන්නේ. එතකොට මේ සර්කිට් එක හරහා තමයි විදුලිය ගමන් කරන්නේ. ඔයාලට පේනවා ඇති. මේ වයර් එක හරහා තමයි පේනවා ඇතිනේ. සාමාන්‍ය අපි කන්ටැක්ටර් එකත් මෙහෙම පාවිච්චි කරන්න පුළුවන්. නැත්නම් මේ අනිත් පොයින්ට් එක පාවිච්චි කරන්න පුළුවන්. අපි ඕලෝඩ් එක පාවිච්චි කරන විදිහ මම ඉස්සරහා වීඩියෝ එකකින් ඔයාලට ආයෙත් කරලා පෙන්නන්නම්.
වීඩියෝ එක බැලුවා ඔයාලට ස්තුතියි.